අනේ සඳස් අයියා මෙයාද වගේ ප්‍රින්සස් හරිම ලස්සනයි අනේ. කවින්දගේ නංගි කුෂිනි කිව්වේ කෙල්ලෙන වෙළඳ ගන්න ගමන්. එන්න අක්කා අපි යමු. මං අද ඔයාව ලස්සන කරනවා ඒන්ජල් කෙනෙක් වගේ. ඔයාව දැක්කම සඳස් අයියා ඩාම් වෙලා ඩූම් වෙයි. මොකක්? අහසේ කුෂිනිගෙන් ඇහුවේ ඇයි කියපු දේ හරියට කෙල්ලට තේරුනේ නැති නිසා. හරි වස්තුවේ ඔයා ඒ ගැන හිතන්න එපා. මාත් එන්නද පුතේ? කල්යාණි ඇහුවේ කෙල්ල ඇඳුම් අදින්න යන හදද්දී. සොරි ආන්ටි ඔයාට නම් ඇතුළට එන්න දෙන්න බෑ. තරහ නැතුව මෙහෙන් ඉන්න ආන්ටි. හරි කමක් නෑ පුංචි නෝනේ මං එන්නම්. අයියෝ අනේ මට පුංචි නෝන කියන්න එපා. අපි වලව්කාරයෝ නෙමෙයිනේ. නිකම්ම දුවේ කියන්න. හරි අපි දෙන්න යමු. කුෂිනි කිව්වේ හසිගේ අත අල්ලගෙන කාමරයට එක්කගෙන යන ගමන්. මං කාමරයට යනවා හසිගේ අම්මේ. අප්පු මොන හරි කන්න ලෑස්ති කරන්න. අප්පු කිරිබත් කැවිලි පෙවිලි සහිත බන්දේසියක් ගෙනත් කල්යාණිටයි සුමනටයි අහසිගේ මල්ලිටයි දුන්නා. කැවිලි බන්දේසිය දකිද්දි කල්යාණිට නම් සුසුම් හෙළුණා. ඕම හූල්ලන්න එපා බම් මේ සුබ කටයුත්තක් කරන්නට තනද්දි. පොඩ්ඩක් හිතේ සතුටින් hina වෙලා ඉඳහන්කෝ. කෙල්ලට මේ රාජයෝගයක් නේ ලබලා තියෙන්නේ. උඹ කිව්වට මල්ලියේ අනේ මේ නිකන් ඉදින් උඹේ කන්දෝස් කිරියා වහන්ට මට පිස්සු නෑ. ඔන්න ඔය දේවල් කාහම් මම බොන දෙයක් හදන් එනකම්. නංගි මේ ගවුම ආසියව අලංකාර නිල් පැහැති විශාල ගවුම දිහා S2 ලොකු කරලා බලලා. මේක තමා ඔයා අඳින්න ඕනි. ඇයි කැමති නැද්ද? කැමති නැති වුණත් ඔයාට අඳින්නම වෙනවා පැටියෝ. ඔයා වෙන එකක් ඇඳන් ඉන්නව දැක්කම සඳසයිට කේන්තියයි. එයා මේක ගත්තේ මාව එක්ක ගිහින්. අයියා කිව්වා ඔයා මගේ සයිස් වගේ කියලා. ඇත්තටම ඔව් නේද? අපි දෙන්න එක උස. එතකොට නංගි ඔයා සුදුහාමුගේ කවුද? මම ඔයාට නංගි කිව්ව එක හරි නැද්ද මන්දා? ඇයි අනේ හරි නැත්තේ? මං ඔයාට නංගි තමා. මම සඳස් අයියාගේ හොඳම යාළුවගේ නංගි. මගේ අයියා කවිඳු. එයා ගියා රෙජිස්ට්‍රාරුව එක්කන් එන්න. මං ඔයාට රහසක් කියන්නද? ඒ මොකද්ද? ඔයාව මැරිගලට පස්සේ අයියා ඔයාව නතර කරන්නේ අපේ ගෙදර. ඔයාව යාගේ ගෙදර එක්ක යන්න දැම්ම බෑනේ. නිලීනා ආන්ටි ඔයාව මරාගෙන කයි. අනේ ඒකට කමක් නෑ. නොදන්න අය එක්ක ඉන්නවට වඩා මෙහෙම හරි දන්න ඔයා එක්ක ඉන්න තියෙන එක කොච්චර දෙයක්ද? කතාවෙන් කතාව කුෂි කෙල්ලව ලස්සනට ඇඳුවා. ෂා අක්කා මං හිතුවටත් වඩා ඔයා ලස්සනට ආවානේ. ඇත්තමයි සුපර්. මේකත් ගන්න. කුෂිනි කිව්වේ ලස්සන මල් පොකුරක් ආසියට තබන ගමන්. කෙල්ල ටිකක් වෙලා බලන් උන්නේ කැඩපතින් පේන තමන්ගේ රූපෙ දිහා. මේ තරම් ලස්සනට කෙදෙනකව තහසේ තමන්ව දැකලා තිබුණේ නෑ. මං ලස්සනයි. කෙල්ලගේ අහිංසක හදවතට එහෙමත් හිතුණා. හරිනේ අක්කා. ඉන්න මම බලලා එන්නම් ඔයාට දැන් එළියට යන්න පුළුවන්ද කියලා. කුෂි එහෙම කියලා කාමරෙන් එළියට ගියා. කෝ මනමාලි තවම හරි නැද්ද? අක්කා හරි එන්න කියන්නේද? නැතුව ඉතින් මෙතන වැඩ ටික අද කරලා ඉවර කරන්නේ නැද්ද? හරි කවිඳු කිව්වම කුෂි ගස්සගෙන කාමරේ ඇතුළට ගියා. යමු අක්කා ඔයා එනකන් හැමෝම බලන් ඉන්නේ. අනේ නංගි අහසේ කිව්වේ වත කෝල කරගෙන. ලැජ්ජ වෙන්න එපානේ යන්න. නිතුපියන් බිමට බර කරගෙන කෙල්ල කාමරෙන් එළියට ආවේ හදවත ලැජ්ජාවෙන් හෝ ගාලා ගැහෙද්දී. අනේ මගේ කෙල්ල සුරංගනාවියක් වගේ. කල්යාණි කිව්වේ ඇසල කඳුළු පුරවගෙන. ගත වුණ විනාඩි දෙක ඇතුළත සඳස්ගේ නපුරු දැස් රැඳිලා තිබුණේ අහසේගේ සොඳුරු වත මත. පොඩි කාලේ කියවපු සින්ඩරෙල්ලා කතාවේ සින්ඩරෙල්ලාත් මේ වගේම ඉන්නේ නැති කියලා සඳස්ට හිතුණා. ලස්සනයි නේද? කුෂි ඇහුවේ සඳස්ට ලං වෙලා. ලස්සනයි. මනමාලි තාපු එකේ අපි එහෙනම් වැඩ කටයුතු පටන් ගමු. විවාහ රෙජිස්ට්‍රාර්වරයා කියද්දී කෙල්ලගේ පපුව හොගාලා ගැහෙන්න උනා. කෙල්ල බැලුවේ කල්යාණි දිහා. කල්යාණිගේ ඇස්වල පිරීලා තියෙන කඳුළු සතුටු කඳුළද දුකට උණපු කඳුළද කියලා හිතාගන්න කෙල්ලට බැරි වුණා. කොහොම වුණත් තියපු අඩිය පස්සට ගන්න බෑ කියලා කෙල්ලට හිතුණා. හැමෝම ඉස්සරහා එකිනෙකා වෙනුවෙන් පොරොන්දු දුන්න සඳස් සහසි නීති ඉදිරියේ යුවතිපතින් වුණා. දැන් ඔයාලට මුදුකාරු කරගන්න පුළුවන්. රෙජිස්ට්‍රාර්වරයා කියද්දි කෙල්ලගේ බෝන අසරණ අඳුරු වලාවකින් වැහිලා ගියා. ආනංගි මේක ගන්න. කවිඳු අහසිර දුන්නේ පිරිමි රන් මුදුවා. අක්කා කෝ ඔයාගේ අත දික් කරන්න අයියට රින් එක දාන්න. කුෂිනි කියද්දි කෙල්ල අත දිගු කළේ ගැහෙන හදින්. කෙල්ලගේ දිගු අතංගිලි වැවුලෙන විදිය සඳස් දැක්කා. යන්තම් කෙල්ලගේ අතින් අල්ලපු සඳස් ඇගේ වමත් මුදුගිල්ල රත්තරනින් සැරසුවේ කෙල්ලගේ රෝස කොපුලත් එමාගෙන කඳුළු බිඳුවක් පහළට රෝටද්දී.
සඳස් කිව්වේ තමන් ගැනම ඇති විශ්වාසයෙන්. සිප වැළඳ ගැනීම් සියල්ලෙන්ම පස්සේ කෙල්ල වලව්වේ තනි කළ දාලා කල්යාණිලා ගෙදර ගිය කෙල්ල හොගාලා අඬද්දි. අඬන්න එපා අක්කා. සඳස් අයියා ඔබ මලක් වගේ බලා ගනීවි. අයියා හරිම හොඳයි අනේ. ඔයා බොරුවට බය වෙලා. කුෂිනි කෙල්ලගේ හිත හදන්න හැදුවත් අහසට දැනුනේ නොදන්න ලෝකයක තනි වුණා වගේ හැඟීමක්. එක දවසක් හරි සඳස්ට ආදරය කළා නම් මේ තරම් අසරණකමක් නොදැනේවි කියලා අහසට හිතුණා. තප්පර විනාඩි වෙලා විනාඩි පැය වෙලා දවල් දවසේ ගෙවිලා ගිහින් රාත්‍රිය උදා වුණේ වටකුරු සඳ මුළු රාත්‍රියම එළිය කරද්දී. සඳස් කවිඳු කුෂිනේක කෑම මේසේ ඉඳගෙන අහසෙත් රාත්‍රිය ආහාරය ගත්තා. කෙල්ල හැමෝම එකට ඉඳගෙන ඉන්නවන් දගෙද්දි අපුගේ දැස්වලට සතුටු කඳුළු එනවා. අපි හෙටම කොළඹ යනවා මචං. උඹලගේ වෙහිකල් එකේ අහසෙ වෙකගෙන යමන්. නැත්නම් ගමේ කවුරු හරි දැක්කොත් මේ කරපු දේවල් සේරම වතුරේ. සඳස් කිව්වේ කල්පනාබර හඬින්. අහසෙ කාලේ ඉවර නම් මගේ රූම් එකට යන්න. ඔයාට ඕනේ ඇඳුම් මේකේ ඇති. අප්පු අහසිට මගේ කාමරේ පෙන්නන්න. නිහඬවම කෑම කාලා අත සෝදපු අහසිට සඳස් කිව්වේ කෙල්ලගේ හදවත දෙදරවමින්. අප්පු මාමා ඉන්න. මං අක්කාව එකගෙන යන්නම්. යමු අක්කා. කුෂිනි පිටිපස්සේ නිහඬව මඩි තියෙන අහසිට දැනුනේ කෙල්ලව මරන්න එකගෙන යනවා වගේ හැඟීමක්. ඇයි එයාට බැරි මට වෙනම කාමරයක් දෙන්න? වල්ලොබේ මෙච්චර කාමර තියෙද්දි. මෙන්න අක්කා අයියාගේ කාමරේ. මම මේක ඇතුළට නම් ගිහින් නැහැ. ඒ නිසා අදත් ඇතුළට යන්න ඕනේ නේ. ඔයා යන්න. අනේ නංගි මං ඔයා එක්ක ඉන්නද? මම මේ වලව්ව ඉන්න බයයි. පිස්සුදානේ. තව ටිකකින් අයියා එයි. මම ඔයාට ඇඳුම් ක්‍රීම් ගොඩක් අරන් ආවා. වොෂ් එකක් දාන් ක්‍රීම් ගාලා අලුත් මනමාලි අයියේදී රෝස මලක් වගේ ඉන්න ඕනිනේ. ඒ නිසා දැන් ඔයා ගිහින් වොෂ් එකක් දාන් ලෑස්ති වෙන්න. එහෙනම් අකා good night happy honeymoon. එහෙම කියපු කුෂි කෙල්ලව වැළඳගෙන කප්පුල් දෙපැත්තම සිපගෙන ආසිට සුබ පැතුවා. කුෂිනි ගියාට පස්සේ කෙල්ල සඳස්ගේ කාමරේ ඇතුළට ගියා. සඳස්ගේ කාමරේ ඇතුළ අහසිට දැනුනේ පරණ තාලේ රජමාලිගාවක් වගේ. විශාල් වියන් ඇඳ දිහා කෙල්ල බලන් උන්නේ හොල්මනක් දෙකපු ගානට. අනේ එයා මාව වැඩකාරිය කරගත්තොත් හොඳයි. කෙල්ල හිතුවේ ඇඳ දිහා බලාගෙන. ඒත් එහෙම වෙයිද? මං දැන් එයාගේ වයිෆ් නේ. අනිත් පිරිමි වගේම එයාත් මගෙන් එයාගේ අයිතිවාසිකම් බලාපොරොත්තු වේවි. එයා බලාපොරොත්තු වුණා කියලා මම එයා කියන දේවල්ට කැමති වෙන්න ඕනි නෑනේ. මං කියනවා මගේ අතකින් හරි අල්ලුවොත් මාව දෝෂණය කරන්න හැදුවා කියලා පොලිසිය යනවා කියලා. එතකොට හරිනේ. මං එයාගේ වයිෆ් මිසක් රූකඩයක් නෙවෙයිනේ. අනිත් පැත්තට එහෙම හිතන ගමන් කෙල්ල S2 කරකවලා කාමරේ වටේ බැලුවා. කෙල්ලගේ දැසට හසුවනේ කාමරේ කොනක තිබුණ ලොකු ට්‍රැවලින් බෑග් එක. මේක වෙන්නේ නැති මගේ ඇඳුම් තියෙන්නේ. කෙල්ල සෙකන්ඩ් බෑග් එක ඇල්ල බැලුවා. මේක තමා. මේ තියෙන්නේ ගෑනු ඇඳුම්. මේ මොනවද දෙයනේ මේ? මේක අඳින්න පුළුවන්ද? හේනි පටි දාපු කර ගොඩක් කවපු රතු පාට කොට නයිට් ඩ්‍රෙස් එක දිහා කෙල්ල බලන් උනේ යකෙක් දැක්ක වගේ බය වෙලා. මට බෑ මේ මගුල් අඳින්න. මම හැමදාම ඇඳගෙන වැහෙන්න. බැන්දා කියලා ඒක වෙනස් කරන්න ඕනේ නෑනේ. එහෙම හිත කෙල්ල තෝරලා ගත්තේ ලස්සන කොට ගවුමක්. ඇති යන්තා. මේක හොඳයි. අහසේ කිව්වේ සෙනසුම් සුසුමක් හෙලන ගමන්.